හෙලෝ සුබ දවසක්. ඔයාලට මතකද මම මේ ළඟ දැම්ම පෝස්ට් එකක් දැම්මා, ලස්සන පෝස්ට් එකක් දැම්මා. අර කේක් හදන කට්ටිය ඉන්නවා නම් කියලා. අන්න ඒ වගේ කේක් හදන කෙනෙක් තමයි මට මේ කිව්වේ. මේ පෝස්ට් එක දැකලා ගොඩක් කට්ටිය කමෙන්ට් කරලා තිබ්බා. ඔයාලා දකින්න ඇතිනේ ගොඩක් කම්පාරේ කමෙන්ට් කරලා තිබ්බා. ඒ අතරින් එක්කෙනෙක් තමයි මට දැම්මේ. මෙන්න මේ පේජ් එකේ එක්කෙනා තමයි මට මේ කේක් එක දුන්නේ. කියන්නේ මගේත් ෆලෝවර්ස්ලා දැන් 14000ක් ඉන්නවා. ඒ වගේ අතර තමයි මේක මට දුන්නේ. බලමුද මේක කපලා මේ කේක් එක කොච්චර රහයිද කියලා. ඉසුරු දෙවිඳු මයංගන සීපෙහින්නයි විෂ්ණු බ්‍රහ්ම මෙහෙසුරු දෙවි පිහිට පතන්න. කේක් එක මාරම රසට තිබ්බා. ඔයාලත් වගේ ලස්සන කේක් එකක් ඕඩර් කරන්න ඕන නම් මෙන්න මේ නම්බර් එකට කතා කරන්න. බලන්න යාගේ බර්ත්ඩේ කේක් ඒ වගේ ඕනම කේක් එකක් ඔයාලට කැමති විදිහට ඩිසයින් එකෙන් ගන්න පුළුවන්. පේජ් එකට ගිහිල්ලා බලන්න යාගේ කේක් ඩිසයින් තියෙනවා. ඔයත් මේ වගේ රස කේක් එකක් ඕඩර් කරලා රස බලන්න. ඉසුරු දෙවිඳු මයංගන සීපෙහින්නයි විෂ්ණු බ්‍රහ්ම මෙහෙසුරු